යාළුවනේ අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ඩිහේන් vlog YouTube channel එකේ. අද මම ගේන්න යන්නේ vlog එකක් වගේ එකක් නෙමෙයි පොඩි challenge video එකක් වගේ. ඒකට මම තෝරගත්තේ ChatGPT එක. අපි මෙහෙම දෙයක් කරන්න යන්නේ. මේ පැය 5ක් මම ChatGPT කියන විදිහට වැඩ කරනවා time table එකක් වගේ. එයා මේ time table එකක් වගේ එකක් දෙනවා. එයා කියන විදිහට වැඩ කරනවා. මම පැය 5ක් තමයි තෝරගත්තේ. මිනි කැප්ෂන් උත් ඒ වගේ වීඩියෝ එකක් කරා පැය 50ක එහෙම එකක් එයා ලොකු හින්දා මම දැන් පොඩි හින්දා මට එච්චර වෙලා ඒ වගේ වීඩියෝ ලොකු වීඩියෝ එකක් කරන්න බැරි හින්දා මම දවසක පැය 5ක් තෝරගත්තා. එහෙනම් අපි ChatGPT කියන විදිහට ටයිම් ටේබල් එක ඉල්ලලා චැලෙන්ජ් වීඩියෝ පටන් ගමු. ඔයා මේ වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් අපි මේ වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් ඔයා අපේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාලා channel එක subscribe කරලා bell icon එක තෝල් දාලා තියාගමු. වැඩි කතා නැතුව අපි ඉක්මනට challenge වීඩියෝ පටන් ගමු. ඔනේ අපි දැන් ChatGPT කියන විදිහට challenge එක පටන් ගමු. මේ මම ChatGPT official app එක නෙමෙයි use කරන්නේ WhatsApp වලටත් තියෙන හින්දා WhatsApp එක use කරන්නේ. මෙන්න මේ විදිහට ChatGPT දීලා තියෙන විදිහට පළවෙනි පැයේ දෙවෙනි පැයේ මොනවද කරන්න ඕන පාඩම් කරන්න කොච්චර වෙලාවක්ද ඔක්කොම දීලා තියෙනවා. අපි channel එක පටන් ගමු ඉක්මනටම. අපි හිතන විදිහට මේ වැඩේ ලේසි වෙන එකකුත් නෑ අපිට මේ challenge එක. යාළුවනේ එකටම ChatGPT අපිට කියලා තියෙන්නේ පළවෙනි දැන් මම දෙකට පටන් ගන්නෙ. දෙකේ ඉඳලා 7 වෙනකන් දැන් දවල් 2යි වෙලාව ChatGPT එකෙන් අපිට එකනම දීලා තියෙන්නේ මේ දෙකේ ඉඳලා 2:10 වෙනකන් stretch out එකක් exercise එකක් පොඩි exercise එකක් වගේ කරන්න කියලා. අපි ඉතින් වෙන exercise එකක් කියන්නේ deep තමයි ගහන්න තියෙන්නේ. ඉතින් අපි deep එකක් ගහලා පොඩි exercise එකක් ගමු. ඔනේ දැන් හරියටම වෙලාව 2යි. අපි මේ දැන් quick exercise එක පටන් ගමු. අපේ පළවෙනි challenge එක අපි සාර්ථකව නිම කරා. යාළුවනේ දැන් exercise කරලා ඉවරයි quick exercise එක. දැන් ඊළඟට ChatGPT එක අපිට කියලා තියෙන්නේ study your work කියලා. ඒ කියන්නේ ඉතින් study your work කියන්නේ පාඩම් කරන්න හරි වැඩක් කරන්න තියෙන්නේ. දැන් 2:12යි වෙලාව 2:10ට පටන් ගන්න තියෙන්නේ 2:10 ඉඳලා 3 වෙනකන් අපි එහෙනම් පාඩම් කරමු. ඊළඟ challenge එක බාරගමු. අපේ දෙවෙනි challenge එක තමයි work and study අපිට පාඩම් කරන්න තියෙන්නේ. දැන් වෙලාව 2:16 විනාඩි 6ක්ම මම පරක්කුයි. එහෙනම් අපි second challenge එකත් බාරගමු. මුල් වීඩියෝ එකම දාන්නේ නෑ පාඩම් ගන්න. මොකද මේ පාඩම් ගන්න ෆුල් ටයිම් එක වීඩියෝ එකට දෙන්න බෑනේ. මේ වීඩියෝ එක දික් වෙන හින්දා අනිත් කරන ටාස්ක් වලත් මේ පොඩි කෑලි විතරක් දාලා තියෙන්නේ. ගයිස් මම සෙකන්ඩ් චැලෙන්ජ් එක සාර්ථකව නිම කරා. ගයිස් ChatGPT අපිට තුන්වෙනියට දීලා තියෙන්නේ watch TV or play කියලා. අපි මම TV බලන එක තෝරගත්තා. අපි එහෙනම් මේ චැලෙන්ජ් එකත් කරමු. ගයිස් මම TV බලලා දැන් වෙලාව 4:00යි. අපිට 4:00 වෙනවා මම TV බලුවා. අපිට 4 වෙනියට දීලා තියෙන challenge එක තමයි ආයේ work or study. අපි ආයේ පාඩම් කරමු ChatGPT කියන විදිහට.
මම ChatGPT කියපු විදිහට පාඩම් කරලා චිල් ටයිම් එකක් අරගෙන ටී ටයිම් එකක් අරගෙන ගත්තා. දැන් වෙලාව 6:09යි. 1 hour later. ගයිස් මම චිල් ටයිම් එක කරපුවා වීඩියෝ කරේ නෑ. මං කඩේට ගියා ඩ්‍රම් සෙට් ගෑවා සෙල්ලම් කරා. දැන් වෙලාව 7යි. ගයිස් අපේ ටයිම් එක තිබ්බේ 2 ඉඳලා 7 වෙනකම් පැය 5. එහෙනම් ගයිස් මම දින්නා චැලෙන්ජ් ඔක්කොම බාරගත්තා. ගයිස් එහෙනම් මම ChatGPT කියපු විදිහට පැය 5ක් වැඩ කරා. එහෙනම් ඔයාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා වීඩියෝ එකකට like එකක් දාලා comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ ලස්සන challenge වීඩියෝ එකකින් හරි vlog එකකින් හරි හම්බෙමු. එහෙනම් guys bye.